කොල්ලෝ ඉන්නවා කියලා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක ලන්ච් ටයිම් ටීවී වැඩසටහනක දැන් බාලවුන් මරි මොංගල් කෝටි පොන්තුවාවක් අපායට ගහපු කැලෙන්ඩරේ වගේ වාචාල්කට අධ්‍යක්ෂකවරු කියනවා නූබත් කතා කියන ඒ කල්ලතෝනි වහන්තරා ගම් කබරකින් මන් දැන් මේ අහන්නේ කෙල්ලේ ඔබේ තාත්තත් කලක කොල්ලෙක් නේද මීහරක් නූබත් කතා කියන කෙල්ලේ එතකොට ඔබේ තාත්තත් බල්ලෙක් වෙනවාද බල්ලෙක්ට දාව උප්පත්තිය ලැබුවොත් ඔබත් දැල්ලියෙක් වෙනවා නේද බලු පරම්පරාවෙන් එන නිසාද බල්ලා හොඳයි කොල්ලා බල්ලට වඩා පහත් කියලා ඔබ කියන්නේ ගම් කබරියේ මයික් එකක් ඉස්සරහින් ඇල්ලුවට පස්සේ පොල් ගෙඩියක් තරම් ලුකුවට තියෙන ඔය ඔලු කට්ට ඇතුලේ ඉදි ගෙඩියක් සයිස් එකට තියෙන පුංචි මොලෙන් සිතා බලන්න කිරිනියෙක් කියන්නේ ඔබේ තාත්තා ඔබේ සහෝදරයා කිරිනියෙක් නැතුව ගෑණියෙක්ට මේ ලෝකේ කරන්න පුළුවන් මඟුලක් නැහැ අපි හරි ඉන්ඩිපෙන්ඩන්ට් අපි සල්ලි හම්බ කරනවා අපිට පිරිණිය ඕනේ නැහැ කියන ගෑනු ඉන්නව නේද ඒ ගෑනුන්ට පිරිණියෙක් නැතුව ඉදි කට්ටට නෝන දා ගන්නවත් බෑ හරි මොංගල් ගම් කබරියේ මේ වගේ මොංගල් කතා කියන වෙලාවෙත් ඔබට මයික් එක අල්ලගෙන ඉන්න පිරිණියෙක් වුමනා වුණා නේද අඩුම තරමේ මේ මයික් එක අල්ලගෙන ඉන්න පිරිණියාටවත් ගෞරව කළාද හැම කොල්ලම නරකයි කොල්ලෝ කියන જાතියම නරකයි කොල්ලෙක් පවතින කෙල්ලෙක් අනිවාර්යයෙන් ඇවිල්ලා කෙල්ලොන්ට මනමාලකම් කරලා අල්ලගන්න ඉන්න අය මනමාලකම් මනරෝලකම් කොල්ලෝ නෙවෙයි කෙල්ලෝ තමයි මනමාලකම් දාලා කොල්ලන්ව දැලේ දාගන්නේ බයොලොජිකලි ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන විදිහේ කෙල්ල නාරි ලතාවෙන් නාරි දේහයෙන් නාරි ගමනින් නාරි හඬින් කොල්ලව දැලේ දාගෙන අර වර්ගයාගේ පැවැත්ම සඳහා කටයුතු කරනවා බුරුණ මුතුගලසගෙන් අහලා බලන්න මනමාලකම් මනලෝලකම් කන පිට ගහන්න එපා කොල්ලන්ට බල්ලෝ කියන්න බෑ ඊට පල්ලහ කොල්ලෝ බල්ලෝ කියන සංකල්පය මේ අදහසින් නෙවෙයි ඉතින් පස් දෙනෙක්ගෙන් එක්කෙනෙක් හරි ඉන්නවා බල්ලෙක් වගේ තමන්ගේ ආදරණීය බෙරිදට නකුස වටහාගෙන සෙනෙහස පාමින් මියනතුරාව ළඟට වෙන්නේ මැරෙනකම් බැල මෙහෙවරකම් කරනවා මැරෙනකම් උදේට නැගිටිනවා වැඩට යනවා ජීවත් වෙනවද නැද්ද කියලා ඒ පිරිමියා දන්නේ නැහැ හැබැයි ෆන්ක්ෂන් වෙනවා මැෂින් එක ෆන්ක්ෂන් වෙනවා ඒ විදිහේ පිරිමියාද සමාජයේ අනන්තව තියෙනවා එයාගේ අතුලාන්තේ බැරිලා නමුත් යන්ත්‍රය වැඩ තමන්ගේ සමීපතමය ආරක්ෂා කරනවා